ගරු මහාධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළව සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් වින්දිතයන් හා සාක්කරුවන් ආරක්ෂා කිරීම කොට්ටාශයට වාර්තා වීම පස්සේ ඒ සම්බන්ධ පුළුල් විමර්ශනයක් එම කොට්ටාශය මගින් සිදු කරනු ලබනවා. එහිදී අත්අඩංගුගත් සැකකරුවෙකුගේ ජංගම දුරකථනය පරීක්ෂාවේදී මෙම ජංගම දුරකථනය සහ හිටපු අමාත්‍ය පාටලි චම්පික මැතිතුමාගේ ජංගම දුරකථනය අතර හුවමාරු වෙච්ච WhatsApp ඇමතුම් මකා දැමීමක් සම්බන්ධයෙන් අනාවරණය වීම නිසා එම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂියක් බවට චම්පික මැතිතුමාගේ ජංගම දුරකථනය හේතුවක්. ඒ අනුව මෙම ජංගම දුරකථනය පොලිස් භාරයටගෙන රජයේ රස පරීක්ෂක යොමු කළා දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කළ යුතු නිසා එතුමාගේ ජංගම දුරකථනය ලබා ගැනීම සඳහා දරු අධිකරණයට කරුණු වාර්තා කළ අධිකරණ නියෝගයක් ලබා ගත්තා. ඒ අනුව එතුමාගෙන් එම අධිකරණ නියෝග අනුව ජංගම දුරකථනය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී එතුමා ඒ සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා එතුමාගේ ප්‍රකාශයට අහං කළා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව එදිනම එතුමත් අධිකරණයට පැමිණලා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරා. මෙම ජංගම දුරකථනය අධිකරණ නියෝග අනුව 2026 අප්‍රේල් මාස 29 වෙනිදා එතුමා විසින් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ අනුව රජයේ රස පරීක්ෂකයට යොමු කරලා වාර්තාවක් ලබා ගන්න නියමිතයි. ලබා ගන්න වෙන කිසිවක් නිසා නෙවෙයි. සත්‍ය වශයෙන්ම මෙම විමර්ශන අදාළ ඉතා වැදගත් සාක්ෂියක් මෙම ජංගම දුරකථනය මගින් අනාවරණය කරගන්නට හැකි නිසා ඒ අනුව වාර්තා කර පමණයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.